රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග පැවති තරගයේදී විශිෂ්ට ඔඩුබන්දු රැක ගැනීමට මධ්‍යස්ථ වදින අද සමත් වුණා. IPL තරඟාවලියේ 11 වෙනි තරගය ලෙස පැවැත්වුණේ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර. ගුවාහාටි ACA ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසිවාසී දිනු චෙන්නයි සුපර් කිංස් නායක ඍතුරාජ් ගේක්වාඩ් පළමුවෙනි පන්දුවට පහර දීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පළමුවෙනිම ක්‍රීඩා කරපු රාජස්ථාන් කණ්ඩායම නියමිත පන්දුවර 20 අවසානයේදී කල්ලු 9කට ලකුණු 182ක් රැස් කර ගැනීමට සමත් වුණා. සුප්‍රී ඉනිමත් දියත් කළ නිතිෂ් රානා ලකුණු 81ක් රැස් කරේ පන්දු 36කදී. ඔහුගේ ඉනිමට 4 පාර 10ක් හා 6 පාර 5ක් ඇතුළත් වුණා. රාජස්ථාන් ඉනිමේ 14 වන පන්දුවාරයේදී තමයි මධ්‍යස්ථ මෙම විශිෂ්ට විරු පන්දුව රැක ගැනීමට සමත් වුණේ. ඒ රාජස්ථාන් පිතිකරු ජුරෙල්ව ක්‍රීඩාගාරයට හරවා යමි. 14 වන පන්දුවාරයේ පළමු පන්දුවේදී නූර් අහමඩ් විසින් යොමු කළ පන්දුවකට මතේෂ පතිරණ අතට ඔඩපන්දුවක් ලබා දෙමින් තමයි ජුරෙල් දෙවිය ගියේ. ඔහු දෙවී යන විට පන්දු 7ක් තුර ලකුණු 3ක් පමණක් රැස් කරගෙන සිටියා. විශිෂ්ට පන්දුවේමක නිරත වූ මතේෂ පතිරණ අද තරගයේදී ලකුණු 28කට කල්ලු 2ක් බෙදහෙළුවා.